My Charm Luxe YouTube channel එකෙන් අද මම ඔන්න ලස්සනට ඉන්න ඕන අයට කියන්නේ බර අඩු කරගෙන ටිකක් ඇඟ හැඩට තියාගන්න ඕන අයට උදේට බත් ඒ වගේම කීරි තේ මේ වෙනුවට බොන්න පුළුවන් ගොඩක් ගුණදායක බීමක් හදාගන්න විදියයි වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඒ කියන්නේ මේකට කිරි ඕන නැහැ. ඉතින් කිරි නැතුව කිරි එකක් හදාගන්න විදිය කියලා කියන්න පුළුවන්. පිටි වර්ග මේ මොනවත් ඕන නැහැ. ලේසියෙන් අමුද්‍රව්‍ය දෙක තුනකින් මෙහෙම හදාගන්න පුළුවන්. ඉතින් මේක බිව්වම දවල් වෙනකම් බඩ පිරෙනවා. ඒ කියන්නේ බඩ ගිනියන්නේ නැහැ. ඔයාලට බත් කන්න තියෙන ආසාවත් අඩු වෙනවා. එතකොට ඉතින් බර අඩු කරගන්න ඒක හොඳම උපක්‍රමයක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ගොඩක් අයගේ බඩ වැඩි. ඒ කියන්නේ ඉදිරියට බඩ නිරාගෙන එනවා. පිටේ අත්වල එහෙම අනවශ්‍ය විදිහට මස් පිඩු වැඩි වෙනවා. ඒ වගේ අය බත් කන්නේ නැතුව ඒ වගේම පිටි කෑම කඩල මුං ඇට වගේ බර ආහාර වර්ග කන්නේ නැතුව ඉතින් මේ වගේ පානයක් බොනවා නම් ඒක ගොඩාක් වටිනවා. විශේෂයෙන්ම ෆාස්ටින් ඉන්න අය ඉන්නවා පැය 16 පැය 18 වගේ. එහෙම අය ඉතින් ෆාස්ටින් ටයිම් එක ඉවර වෙලා ඊටින් ටයිම් එක කියන්නේ ඊටින් වින්ඩෝ එක පටන් ගන්නකොට මුලින්ම බොන්න පුළුවන් පානයක් විදිහටත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාලගේ ආහාර මාර්ගය ලිහිල් කරලා සරල කරලා ඒ වගේම සැහැල්ලු කරන්න පුළුවන් පානයක්. ඉතින් ෆාස්ටින් ඉඳලා ගොඩාක් බර දේවල් අපේ ශරීරයට දාගන්න හොඳ නැහැ. ඒ වගේම තෙල් අධික ඒවා, සීනි ගොඩාක් වැඩි ඒවා. එතකොට අපිට නියමිත ප්‍රතිඵල ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ආහාර පාලනයක් කරන ගමන් සීනි, තෙල්, පාන් පිටි කෑම අඩු කරන ගමන් මේ වගේ පානයක් උදේකට වගේ බොනවා නම් උදේ ආහාර වේල වෙනුවට ඔයාලට ඇඟ ලස්සනට හැඩට තියාගන්න පුළුවන්. ඔයාලට මේක කිරි දාලා හදා ගන්නත් පුළුවන්. නන් ෆැට් වගේ තමයි ගන්න ඕන කිරි දාලා හදා ගන්නවා නම් ඉතින් කිරි නැතත් මේ විදිහටත් රසට හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය වතුර ප්‍රමාණය මම අරගත්තා. වතුරෙන්නේ හදන්නේ. ඊට පස්සේ ඕට්ස් අරගන්නම් මම මේසැදි 3ක්. ඕට්ස් කිරි එකක් තමයි හදාගන්නේ. ඊට පස්සේ ගත්ත වතුරකින් ටිකක් දාලා මේක පෙඟෙන්න තියාගන්න ඕනේ. හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. නැත්තම් සමහර ඒවා පෙඟෙන්නේ නැතුව යනවා. හොඳට කලවම් කරලා මම ඊතුරු වතුර ටිකක් දාගත්ත මේ විදිහට දාලා ඒක ටිකක් වෙලා පෙඟෙන්න තියුවා. ඊට පස්සේ මම මේ අරගන්නේ රටකජු මේසැන්දක් අරගත්තා. මේක රෝස්ටඩ් පීනට් එක. ඒ කියන්නේ අවන් රටකජු කියලා අපි කියන්නේ. ඒක මේ තියෙන්නේ තෙලේ බැදලා රටකජු ගන්න එපා. අමු රටකජු තියෙනවා නම් ඔයාලා ටිකක් තාච්චි කරි වගේ දාලා කලවම් කරලා බැදලා අරගන්න. තෙලේ බැදලා ගන්න එපා. ඊට පස්සේ රටකජු ටිකේ උඩ තියෙන පොත්ත අයින් කරගත්ත මේ විදිහට. දැන් හරි මම කෙසෙල් ගෙඩි දෙකක් අරගත්තා. ඔයාලට ලොකු ආනමාළු වගේ කෙසෙල් තියෙනවා නම් එකක් අරගන්න. පොඩි ඒවා නම් දෙකක් විතර ගන්න. මම කෝලි කුට්ටු කෙසෙල් ගෙඩි දෙකක් අරගත්තේ. ඔයාලා කැමති කෙසෙල් වර්ගයක් අරගන්න. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන හින්දා බ්ලෙන්ඩර් කප් එකටම දාගන්නවා. මේ විදිහට පොඩියට කපලා දාගත්තා. ඊට පස්සේ මම මේකට රටකජු ටිකත් එකතු කරගත්තා. ඒ ටික කරගන්නකොට ඔස් ටික හොඳට පෙඟිලා තියෙන්නේ මම ඒ ටිකත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඕන නම් මේකට රටින්දි දෙකක් විතර දාගන්න. වැඩිපුර දාගන්න එපා. ඊට පස්සේ හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් හරි. ඉතින් රටකජු පොඩ්ඩක් අරගෙන මම ඒකත් කුඩු කරගත්තා උඩින් දාගන්න. ඉතින් කෑමක් බීමක් ප්‍රියමනාප විදිහට තියෙනකොට අපිට කන්න බොන්න ආස හිතෙනවා ඒක. ඉතින් මේකට මම නම් සීනි දාගන්නේ නැහැ. ඉතින් ෆාස්ටින් එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් සීනි දාන්න නැතුව මේක හදාගන්න. මම ඒ වෙනුවට දාගන්නේ කිතුල් පැණි. කිතුල් පැණි කියන්නේ සීනි වලට වඩා ගොඩාක් ආරක්ෂිත දෙයක්. දැන් ඉතින් බොන තමයි තියෙන්නේ. මේක ඉතින් සීනි දැම්මේ නැහැ කියලා, කිරි නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් බොන්න පුළුවන්, බොන්න බැරි කමක් නැහැ. ඉතින් ඔන්න ඔයාලත් ටිකක් හැඩට ඉන්න ඕන නම් මේ වගේ පානයක් උදේට බොන්න පුරුදු වෙන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් ලියන්න කමෙන්ට් එකක් විදිහට My Charm Life එකට තාම අලුත් නම් subscribe එකක් දාලා එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් අර සියලුම දෙනාට.